සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. අතිගෞරවනීය පූජනීය බෙරික් ශාක්‍ය මුනි සම්බුද්ධ විහාරස්ථානයෙහි පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ පණ්ඩිත හාමුදුරන් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනි, අද ඔබේ විහාරස්ථානයට මේ පුණ්‍ය භූමියට පැමිණුනේ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන්න. පින්වතුනි, අපි මේ ඉන්නේ මේ මනුස්ස ලෝකේ තියෙන එපාම කරපු කාලෙක. ඒකට හේතුව අවුරුදු 100න් පහළට මිනිස්සුන්ගේ ආයුෂ පිරිහි වුණාට පස්සේ මේ මනුස්ස ලෝකේ අපායක් වගේ කියනවා. ඔබ අහලා ඇති බොහෝ දේශනාවල මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 1000 ගණන් අපිට අද හිතන්නවත් බෑ. එහෙම දීර්ඝ ආයුෂ ඇති කාලවල මේ මනුස්ස ලෝක දිව්‍ය ලෝක වගේ සැප බහුලයි කියන. අපි මේ ඉන්න මේ කාලේ බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100ට වැඩි නම් තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. දැන් අපේ ආයුෂ 100ට වඩා වැඩිද අඩුද? අද වෙනකොට අපේ ආයුෂ අවුරුදු 100න් පහළට පිරිහිලා. දැන් 70 80 ඔය අතරනේ සාමාන්‍ය ආයු අපේක්ෂාව. එදා අපේ බෝසතාණන් වහන්සේ දෙව්ලොව ඉඳන් ඔබ දන්නවා පස්මහා බැලුම් බලනකොට පළවෙනි මේක තමයි කාලේ. බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් මනුලව තියෙනවාද කියලා බලනවා. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් පහළට පිරිහිලා නම් ඒ කාලේ බුදු කෙනෙකුට සුදුසු නෑ කියන. හැබැයි එදා අපේ බෝසතාණන් වහන්සේ දෙව්ලොව ඉඳන් පස්මහා බැලුම් බලනකොට එදා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100ට වඩා ටිකක් වැඩි. 120යි කියනවා සාමාන්‍ය ආයුෂ. දැන් අපි කවුරුත් කැමති නිරෝගී සම්පන්නිය ලබන්න. අපි කවුරුත් කැමති දීර්ඝායුෂ විඳින්න. කැමති නැද්ද? කවුරුත් කැමති. දීර්ඝායුෂ විඳින්න කැමති. ලෙඩක් නැතුව ඉන්න පුළුවන් නම් ඉන්න පුළුවන්ද එහෙම? ඉන්න බෑ. හැබැයි අපි ප්‍රාර්ථනා කරනවා. අපි සමහර වෙලාවට ලෙඩෙක් දැක්කට පස්සෙත් හිතනවා අම්බෝ අපිට නම් උපෝපං සංසාරේවත් මෙහෙමනම් ලෙඩ හැදෙන්න එපා කියලා. හිතන්නේ නැද්ද එහෙම? සමහර ලෙඩු විඳෝන හැටි දැක්කහම, සමහර ලෙඩ රෝග හැදිලා මිනිස්සු දුක් විඳින හැටි දැක්කහම අපි එහෙම හිතනවා. ඒ සිතුවිල්ලෙන් බලන්න. උපෝපං සසරේ සංසාරේ ඉපදී ඉන්න කැමතිද නැද්ද? කැමතියි. හැබැයි මේ වගේ නම් ලෙඩක් හැදෙන්න එපා. ඉපදුනා නම් ඒකාන්තයෙන්ම ජාතිපච්චයා ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඔය ඔක්කොම හම්බෙනවා. හැබැයි ආයුෂ පිරිහිච්ච කාලෙක වුණත් පෙර සසරේ පින බලවත් වුණොත් ඒ පින් බලෙන් ලෙඩ රෝග ගොඩාක් වැඩි මිනිස්සු අතර වුණත් යම් නිරෝගී සම්පත්තියක් තුල ඉන්න පුළුවන්. ඊළඟට කොච්චර මිනිස්සු විපත් වලින් කරදර වලින් අඩු ආයුෂෙන් මැරුණත් ඒ කාලවල තියෙන උපරිම ආයුෂ වින්දනය කරන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි, ඒවට සසරේ පිනේ. දැන් ධර්මයේ සඳහා මජ්ක්‍ධිම නිකායේ තියෙනවා චුල්ල කම්මවිමංගස කියලා සූත්‍රය.
මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කෙනෙකුට දීර්ඝායුෂ ලැබෙන්නත් කෙනෙක් අඩු වයසෙන් මැරෙන්නත් හේතුවක් දීර්ඝ සංසාර ගමනේ ප්‍රාණඝාතාදී අකුසල් කියන. එක්කො තමන් කරනවා එක්කො කෙනෙක් ලව්ව කරනවා. කට්ටියට කියනවනේ ඕම් මරපන් කියලා කවුරු හරි ලව්ව මරවනවා. එතකොට එහෙම නැද්ද සමහරු? දැන් සමහර ආච්චිලා තමන් මරන්නේ ආම්පුතේ අතන ඉන්නවා කැරපොත්තෙක්. අතන ඉන්න මේ අතන්ට ගියා කියනවා. අපි නම් මරලානේ අපේ අතේ ගාගෙන නෑ කියන. එතකොට තව කෙනෙක් ලව් මරවනවා. තව කෙනෙකුට ප්‍රාණඝාතයට මඟ පෙන්නනවා. ඒවත් අකුසල් තමයි. එතකොට ඒ වගේ එක්කො තමන් ප්‍රාණඝාත කරනවා නිතර තව අය ලව්ව කරවනවා. උපෝපන් සංසාර ගමනේ ආයුෂ අඩුයි කියනවා. අඩු වයසෙන් මැරෙනවා. මොකක් හරි කර්මයක් කැරකිලා යනවා. ආයුෂ අඩුයි. ඊළඟට සමහර අය ඉන්නවා සත්තු මැරුවේ නැතත් සතුන්ට හරියට හිංසා කරනවා. ඔබ දැකලා ඇති එක්ක පොඩි ළමයි පවා ඉන්නවා. නොදන්නකම කියලා හිතන්න පුළුවන්. හැබැයි ඒවා කියලා දෙන්න ඕන. පොඩි සත්තු අල්ලගෙන කුරුමිනිය වගේ අඩු කඩනවා දැකලා නැද්ද? පොඩි දරුවෝ ඉන්නවා. ඊට පස්සේ උන් ඇදේට යනවා බලන්න ආයෙ අල්ලලා පොඩි අඬුවක් තව කෑල්ලක් කඩනවා. එහෙම ඉන්නවා සමහර දරුවෝ. සත්තුන්ට වද දෙනවා. ඒ වගේ ඔබ සමහරලාට ඕන තරම් දැකලා ඇති ඔය අන්තර්ජාලයෙන් දැකලා ඇති. ඔය බල්ලෝ අල්ලගෙන නැට්ටේ රචින්න ගැට ගහලා අහස් කූරු ගැට ගහලා අහිංසක සත්තු අතාරිනවා. එතකොට ඒ වගේ සත්තුන්ට හිංසා කරලා සත්තුන්ට ගහලා එක්ක සත්තුන්ට සමහර උණු වතුර ගහනවා. ඒ වගේ හිංසා පීඩා කරපු අය උපෝපන් සසරේ ලෙඩ රෝග බහුලයි කිය. නිරෝගී සම්පත්තිය ලබන්න බෑ. නිතර ලෙඩ රෝගම වැළඳෙනවා. දැන් බලන්න සමහර අය ඉන්නවා දරුවෝ ඉපදිච්ච දවසේ ඉඳන් ඉස්පිරිතාල ගානෙම යම්මලා. ඒ නිසා දැන් අපි නිවන් දකින්න ගියත් කොහොම හරි නිවන් දකින්න ඕනේ කියලා කිව්වට අපිට දීර්ඝායුෂ නිරෝගී සම්පත්තිය ඕනේද නැද්ද නිවන් දකින්න? අවශ්‍යයි. සැපසේ නිවනට යන්න නම් බුදුහාඳුරෝ පෙන්නනවා සුඛාපටිපදා. මේ ධර්මාවබෝධය කරා යන මාර්ගයේ සැප සහිත මාර්ගයක් වෙන්න නම් සසරේ පින බලවත් වෙන්න ඕන. එහෙම පින බලවත් වෙච්ච කෙනාට සසරේ නිවනට යන්න තියෙන මාර්ගයේ සුඛාපටිපදා සැප සහිත මාර්ගයක් කිය. සසරේ පින අඩු කෙනා නිවන් දකින්න භාවනා කර හිටියට පින අඩුයි. එතකොට එහෙම කෙනාට නිවනට යන්න තියෙන මාර්ගයේ දුක්ඛාපටිපදා හරීම කරදර බාධා ප්‍රශ්න ලෙඩ රෝග භාවනා කරගන්න ගියත් බෑ කොන්දරි දෙනවා ඉඳගන්න බෑ. එතකොට ඒ වගේ හරි කරදර බාධා මැද්ද යන්න තියෙන. ඒ නිසා පින්වතුනි දැන් අපි ගොඩාක් සමහර බෝධි පූජාවක් කරා. චෛත්‍යයක් වැන්දත් බණක් කියෙව්වත් දානයක් දුන්නත් බොහෝ වෙලාවට අපි ප්‍රාර්ථනා කරන්නේ අනේ අපිට මේ කරන පින්කම් වලින් නිරෝගී සම්පත්තිය ලැබේවා. දීර්ඝායු සම්පත්තිය ලැබේවා. ඉක්මනින්ම සසරේ නිවන් දකින්න හදන්නේ මේ දුක් කරදර නැතුව. දුකක් නිසා මේ සංසාරයෙන් ගැලවිලා යන්න ලැබේවා. ඒ නිසා සසරේ ඒ දීර්ඝායු සම්පත්තිය ලබන්න අපි කරන්න ඕන පින්කම් තියෙනවා. ඒ පින්කම් අතර අපි බක්කුල හාමුදුරුවෝ ගැන අහලා තියෙනවානේ. අපි බොහෝ වෙලාවට බක්කුල හාමුදුරුවෝ ගැන අහලා තියෙන්නේ ඒ ජීවිත කතාව ගත්තොත් අපිට හිතා ගන්නවත් බැරි කරුණු ගොඩක් තියෙනවා. මේ වර්තමානයේ අපිට සමහර ඒවා හිතන්නවත් බෑ. මෙහෙම හිටියද කියලා. දැන් අපි දන්නවා මේ බුද්ධ ශාසනයේ වැඩිම කාලයක් පාරමී පුරන්නේ බුදුරජාණන් වහන්සේලා. ඒ බුදුවරු අතරත් වීරිය අධික බුදුවරු තමයි වැඩිම කාලයක් පාරමී පුරන්නේ. කොච්චර කාලයක්ද? දස පාරමී සම්පූර්ණ කරනවා 16 සංඛේය කල්පලක්ෂය. ඒ කියන්නේ අසංඛේය 16කුත් කල්පලක්ෂයක්. ඊළඟට බුදුවරු අතර ඉන්නවා සද්ධාධික බුදුවරු. 8 සංඛේය කල්පලක්ෂයක්. අසංඛේය 8කුත් කල්පලක්ෂයක් දස පාරමී පුරන්න ඕනේ. බුදුවරු අතර පහළ වෙනවා ප්‍රඥාධික බුදුවරු. අපේ බුදුහාඳුරු එහෙම කෙනෙක්. සාරා සංඛේය කල්පලක්ෂයක් දස පාරමී සම්පූර්ණ කරන බුදුවෙන්.
එතකොට සාරා සංකයේ කල්පලක්ෂේ, අටා සංකයේ කල්පලක්ෂේ, සොළොසා සංකයේ කල්පලක්ෂේ කියන මේ විදිහට බුද්ධත්වයේ පිණිස සසරේ දසපාරමී පුරනවා. ඊළඟට බුද්ධ ශාසනයේ වැඩිම කාලයක් පාරමී පුරන්නේ අගසව් තනතුරු ලබන සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ඒකා සංකේය කල්පලක්ෂයක් කියලා. ඒ කියන්නේ එක අසංකේයකුත් කල්පලක්ෂයක් සසරේ පාරමී පුරලා තියෙනවා. ඊළඟට බුද්ධ ශාසනයේ ඉන්නේ අගසව් දෙනම ළඟට ශ්‍රේෂ්ඨතම රහතන් වහන්සේලා පිරිස තමයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා පිරිස. ඒ 80 මහා ශ්‍රාවක තනතුරු ලබන්න කල්ප ලක්ෂයක් පාරමී පුරන්න ඕන කියන. අනිත් රහතන් වහන්සේලා ගැන, අනාගාමී අය ගැන, සකදාගාමී සෝවාන් අය ගැන කාල නිර්ණයක් කොහෙවත් නැහැ. මෙච්චර කාලයක් කියලා. හැබැයි ඒ අය සසරේ ඒ ගුණ පුරාගෙන යන්නට වෙනවා. පින්වතුනි, ඒ අතර බක්කුල මහරහතන් වහන්සේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමකට අයිති කෙනෙක්. ඒ කියන්නේ කල්ප ලක්ෂයක් නිරෝගී සම්පත්තියෙන් අග්‍රස්ථානයේ පිණිස පාරමී පුරලා තියෙනවා. හැබැයි උන්වහන්සේ ඒකා සංකේය කල්ප ලක්ෂයකට පෙර තමයි තමන්ට ගිලාන උපස්ථාන පින්කම් කළ ප්‍රාර්ථනා කරලා තියෙන්නේ කවදා හරි නිවන් දකින්නක. කවදා හරි කුඩා වූද මහත් වූද රෝගයක් කියන වචනේ මට මං ගැන නම් අහන්නවත් නොලැබේවා කියලා. ඒ කියන්නේ මීට ඒකා සංකේ කල්පලක්ෂයකට පෙර කියන්නේ සරියුත් මුගලන් දෙනම ඉස්සල්ලාම් විවරණ ගත්තේ අනෝම දස්සී කියන බුදුරජාණන් වහන්සේගේ. අසංකේයකුත් කල්පලක්ෂයකට පෙර. ඒ බුදුරජාණන් වහන්සේ බොහෝ සංඝ පිරිසක් සමග වස් කාලික හිමාල වනාන්තරයේ ආශ්‍රිත භාවනා කරමින් කැලේ ආරාමික වැඩ හිටියා. වස් කාලයක්. ඒ වැඩ ඉන්නකොට ඒ කාලේ ওই බක්කුල හාමුදුරන්ගේ අසංකේයකොත් කල්ප ලක්ෂයකට පෙර. ඒ කාලේ බොහෝම ධනවත් සිටු පවුලක ඉපදිලා තරුණ වයසේම විමුක්තියක් හොයාගෙන ගිහිල්ලා තාපසාරාමික පැවිදි වෙනවා. තවුස් පැවිද්දේ. එහෙම පැවිදි වෙලා භාවනා කරලා අෂ්ට සමාපatti පංචාභිඥා ලැබුවා කියන එක බුද්ධ ශාසනයේ නෙමෙයි. වෙනම තාපස පැවිද්දකින්. ඒ අතරේ ආරංචි වුණා මේ හිමාල වනාන්තරයේ ආශ්‍රිතව අනෝම දස්සි බුදුරජාණන් වහන්සේ වැඩම කරලා වැඩ ඉන්නවා. ගිහිල්ලා මුණ ගැහිලා බණ ඇහුවා. හැබැයි පැවිදි වෙන්න හිතුන්නේ නැහැ. අර තාපස පැවිද්දෙම දිගටම ඉන්නවා කියලා හිතුවා. නිතර යනවා බණ අහනවා. හිත පහදවාගෙන එනවා එච්චරයි. ඔය අතරේ දවසක් යනකොට බුදුරජාණන් වහන්සේට උදරාබාධයක් ඇවිල්ලා බඩේ අමාරුවක් හැදිලා. අනෝම දස්සි බුදුරජාණන් වහන්සේ බොහෝම වේදනාවෙන් අර උදරාබාධය නිසා ඒ බඩේ ඇතිවෙච්ච වේදනාවෙන් වැඩ ඉන්නවා දැකලා මේ තාපසය අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බොහොම අපහසුවෙන් නේද වැඩ ඉන්නේ. කියනවා තාපසය මට උදරාබාධයක් මේ වාත වේදනාවක් කුසට ඇවිල්ලා කුසේ වේදනාවක් තියෙනවා. ස්වාමීනි මම බෙහෙත් කරන්න දැන්. හොඳයි කියෝ. ඒ වෙලාවේ ගිහිල්ලා කොළ, ගෙඩි, පොතු හොයාගෙන ඇවිල්ලා බෙහෙත් කොටලා බෙහෙත් හදලා බුදුරජාණන් වහන්සේට බොහෝම ගෞරවයෙන් බෙහෙත් හේත් කරලා අප උපස්ථාන කරා. බෙහෙත් වට්ටෝරු 1-2 දෙනකොටම ඒ උදරාබාධේ සුවපත් වුණා. ඇවිල්ලා ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට දැන් නම් සනීපයි වගේ. සනීපයි කිව්වා. ඒ වෙලාවේ සාදුකාර දීලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රාර්ථනාවක් කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට යම් සුවයක් මගේ බෙහෙත් වලින් ලැබුණාද? මගේ මේ ඖෂධ වලින් ලැබුණාද? ඒ පිනෙන් මට සසරේ කවදා හෝ ඒ වෙනකොට නිවන් දකින්න ප්‍රාර්ථනයක් නැහැ. කවදා හෝ මේ සසරේ නිවන් දකින්න තෙක්ම කුඩා වූද මහත් වූද රෝගයක් කියන වචනේ මට මං ගැන අහන්නවත් නොලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. එතකොට ඒ ප්‍රාර්ථනා කරන්නේ අසංකේයකොත් කල්ප ලක්ෂයකට පෙර. ඒ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා. බලලා කියනවා ඔබ මේ කරපු පින බොහොම බලවත් කියලා. ඔබ සසරේ මනුස්ස ලෝකේ ඉපදුනත් ඔබ උපවපන් හැම ආත්මයකම දීර්ඝායු සම්පත්තිය මේ පිනෙන් ලබනවා කියලා. ඒ වගේම ඔබ නිරෝගී සම්පත්තිය ඇතුවම සසර යන කෙනෙක්. ඔබ තව තවත් ගිලානෝපස්ථාන කරමින් බෙහෙත් හේත් පූජා කරමින් ඖෂධ පූජා කරමින් පින්කම්ම සසරේ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. ඉතින් ඔය විදිහට සසරේ පොඩි කාලයක් නෙමෙයි අසංකේයයක් කියන්නේ කොච්චරක් කියලා දහලා තියෙනවා.
අවුරුදුවලින් අසංකේයයක් කියල ධර්මය පෙන්නන්නේ කියද්ද. දැම් මේ කියන්නේ අවුරුදු නෙමෙයි මහා කල්ප ඒකා සංකේ කල්පලක්ෂයක් කියන්නේ මහා කල්පවලින් 1.140ක් අසංකේයට. ඕක ලියන්න පුළුවන්ද කියලා හිතන්න කොලයක් අරගෙන. 1.140ක් ලියාගෙන යනකොට වරදින්නේ නැද්ද? ඕකේ බින්දු ගාන හරි අපිට ලියා ගන්න බෑ පටල ගන්න. අසංකේයයක් කියන්නේ ඒ වගේ කාලය. එතකොට මේ අවුරුදු නෙමෙයි මහා කල්ප. එතකොට මහා කල්ප අසංකේයයක් පුරාම සසරේ සතර අපායේ වැටිලා නැහැ කියන. බක්කුල හාමුදුරන්ගේ ජීවිත කතාවේ සසරේ හරීම පුදුමයි. ඒකා සංකේය කල්ප ලක්ෂයක්ම අපායකට වැටලා නැහැ කියනවා. එක්ක බ්‍රහ්ම ලෝකේ, එක්ක දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ. ওই ටිකේ තමයි කියන ඉපදී ආවේ. ඒ ඉපදී එන සංසාර ගමනේ හැම ආත්මයකම දීර්ඝායු සම්පත්තියක්, නිරෝගී සම්පත්තියක් ඇතුවම ඉපදී ආවකි. දැන් ඔහොම මහා කල්ප අසංකේයයක් ඇවිල්ලා පියුමතුරා බුදුරජාණන් වහන්සේ පහළ වුණා මීට කල්ප ලක්ෂයකට කලින්. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කියන්නේ පියුමතුරා බුදුහාඳුරන්ටම තමයි. එතකොට ඇයි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කියන්නේ? පදුම කියන්නේ නෙළුමට. ඒ බුදුරජාණන් වහන්සේගේ සසර පිනට උන්වහන්සේ සිරිපා තබන හැම තැනම පොළොවෙන් නෙළුම් මල් පහළ වෙනවා කිය. ආපහු සිරිපතුල ඔසවලා ගන්නකොට ඒ මල එහෙම නැති වෙලා යනවා. සිරිපතුල තියෙනකොට පොළොවෙන් නෙළුම් මලක් පහළ වෙලා ඒ මල මත තමයි කියන සිරිපතුල තබන. ඒ නිසා තමයි පියුමතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ බුදුවරුන්ට සාධාරණ ආශ්චර්ය කාරණා තියෙනවා. දැන් අපේ බුදුහාමුදුරන්ටත් උන්වහන්සේටත් සිරිපතුල් තබනකොට අසිරිමත් කරුණු තියෙනවා. දැන් අපේ යටිපතුල වගේ නෙමෙයි බුදුහාමුදුරන්ගේ සිරිපතුල කොහොමද? සුප්පතිට්ඨිත පාද සමානයි. අපේ නම් වලවල් තියෙනවා. එහෙමනේ බුදුහාමුදුරන්ගේ සමයි සුප්පතිට්ඨිත පාද. සිරිපතුල තබනකොට යටිපතුල මුළු පොළොවම ස්පර්ශ වෙනවා. අපේ එහෙම වෙන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ සිරිපතුල තබන්න පාදය ඔසවලා පොළොවට ලං කරනකොට ඒ සිරිපතුල තියෙන තැන උස් තැන් යටට යනවා කියන ඉබේම. වලවල් උඩට මතුවෙලා එනවා. එතන ගල් කැබලි, කුණු, රොඩු, උල් කෑලි මොනවා හරි තියෙනවා නම් සැනින් හුළඟේ හමාගෙන යනවා වගේ ඒවා සැනින් එතනින් ඉවත් වෙලා එතන පිරිසිදු වෙනවා කියන. ඒ විදිහට සිරිපතුල තබන තැන අපේ බුදුහාමුදුරන්ගේ පොළොව පිරිසිදු භාවයට පත්වෙලා පොළොව සම වුණා කියලා තියෙන. හැබැයි බුදුරජාණන් වහන්සේ සිරිපතුල තබලා ආයෙමත් සිරිපතුල පොළොවෙන් ඔසවනකොටම පෙර විදිහට වෙනස් වෙලා ආයි හැදෙනවා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයක් තිබිලා තියෙනවා. මේ ලෝකේ මහ පොළොවේ ඇවිදගෙන යන කෙලෙස් සහිත අපා දෙපා සිව්පා බොහෝ ඇති පා ඇති සත්වයන්ට බුදු කෙනෙකුගේ සිරිපා සටහනක් නොපෑගේවා කියන අධිෂ්ඨානය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සිරිපතුල තියලා පාදේ ඔසවනකොට මේ සලකුණ මැකිලා යනවා පොළොවේ. යම් අධිෂ්ඨානයක් තුල පිහිටෙව්වොත් විතරක් අන්න පවතිනවා. දෙව් මිනිස් ලෝකයාට වන්දනා කරගන්න මාගේ සිරිපා සටහන් මෙපමණ කාලයක් පවතිවා කියලා අධිෂ්ඨානයක් කළොත් ඒ සිරිපා සටහන පවතිනවා එච්චරයි. එතකොට පියුමතුරා බුදුහාමුදුරන්ට සිරිපතුල් තබන තැන පොළොවෙන් නෙළුම් මල් පහළ වුණා කියලා. මීට කල්ප ලක්ෂයකට කලින්. එතකොට අර දෙවිය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුස්ස ලෝකවල සැප විඳ හිටපු ඒ කාලේ බක්කුල තාපස මේ බෝසතාණන් වහන්සේ ආයමත් දෙව්ලොවින් මනුලවට ඇවිල්ලා බොහොම ධනවත් පවුලක ඔන්න මනුස්ස ලෝකේ ඉපදුණා. ඉපදුලා ඒත් අර සංසාර පුරුද්දට තරුණ වයසට එනකොට විමුක්තියක් හොයාගෙන යන්න ඕනේ කියලා ගිහිල්ලා තාපසාරාමික පැවිදි වුණා. පැවිදි වෙලා ඒත් බණ භාවනා කරගෙන සමත භාවනාවෙන් දියුණු කරගත්ත හිත අෂ්ට සමාපatti වල. ඔය අතරේ බුදුරජාණන් වහන්සේ වැඩම කළ දහම් දේශනකොට දවසක් බණ අහන්න ආවා. ඒ බණ අහගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දා බණ කියලා කල්ප ලක්ෂයකට පෙර ඒ සංඝ පිරිස අතරින් එක්තරා භික්ෂුවකට අග්‍රස්ථානයක් පිරිනමනවා.
මහණෙනි මගේ බුද්ධ ශාසනයේ අල්ප ආබාධ ඇති භික්ෂූන් වහන්සේලා අතරින් මෙන්න මේ භික්ෂුව අග්‍රස්ථානය ලබනවා කියලා උන්වහන්සේගේ ගුණ වර්ණනා කරමින් එදා අග්‍රස්ථානයක් පිරිනැමු. මේක බලාගෙන ඉඳලා හිතේ ඇති වුණ අනේ මටත් යම් බුද්ධ ශාසනයක මේ වගේම නිරෝගී සම්පත්තියෙන් අග්‍රස්ථානය ඇතුව අල්ප ආබාධ ඇති භික්ෂූන් වහන්සේලා අතර මටත් අග්‍රස්ථානයක් ලබන්න තියෙනවා නම් කියලා ඔන්න හිතේ ඉස්සෙල්ලාම අර අගතනතුර ගැන හැඟීමක් ඇති වුණා. එහෙම හැඟීමක් ඇති වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා වන්දනා කළා කිව්වා ස්වාමීනි මම බොහොම සද්ධාවෙන් මේ වගේ ප්‍රාර්ථනාවක් කර මට පුළුවන් කීවා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දින 7ක් දානයක් පිරිනමන්න. තථාගතයන් වහන්සේ මගේ ආශ්‍රමයට වඩින සේක්වා කියලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දින 7ක් දන් දුන්නා. දන් දීලා ඒ පිනත් සිහි කරලා 7 වෙනි දවසේ බුදුහාඳුනට වැඳගෙන ප්‍රාර්ථනා කරා ස්වාමීනි දින 7ක් පුරා මම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දුන්නා. මගේ එකම ප්‍රාර්ථනය සසරේ නිරෝගී සම්පත්තිය ඇතුවම ඉපදී ගිහිල්ලා යම් බුද්ධ ශාසනයක මේ වගේ අල්පාබාධ ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයම ලබන්න අනේ මට මේ පින උපකාර වේවා කියලා ඔන්න එදා ප්‍රාර්ථනා කරා. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් අනාගතේ දිහා බලලා අන්න විවරණ දෙනවා කියන්නේ හරියටම අනාගතේ දිහා බලලා ඒ සිද්ධ වෙන දේ මේ විදිහටම අනාගතේ වෙනවා කියලා බුදු කෙනෙක්ගේ බුදුමුවින් දේශනා වෙනවා. පියුමතුරා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ තාපසයන් වහන්සේ අනාගතේ කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන කාලේ ඒ බුද්ධ ශාසනය තුළ බක්කුල නමින් උතුම් අරහත්වයට පත්වෙලා නිරෝගී සම්පත්තියෙන් අග්‍රස්ථානය ලබනවා කියලා ඔන්න එදා පියුමතුරා බුදු හාමුදුරුවෝ දේශනා කරා. ඔන්න එතන ඉඳන් සසරේ පින් කර දැන් කල්ප ලක්ෂයක්ම ඒ කාලෙත් අපායකට වැටුන්නේ. ඔහොම එනකොට මීට කල්ප 91කට පෙර ලෝකෙ පහළ වුණා විපස්සී කියන බුදුරජාණන් වහන්සේ. විපස්සී බුදුරජාණන් වහන්සේ 68000ක සංඝ පිරිසක් සංඝ සන්නිපාතයක් පිරිවරාගෙන තමයි කියන දඹදිව් තලයේ සිසාරා වැඩම කරන්නේ. දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේ මහා සංඝ පිරිස පිරිවරාගෙන ඒත් හිමාල වනාන්තරයේ ආශ්‍රිතව වැඩ ඉන්නකොට ඒ කාලෙත් මනුස්ස ලෝකෙට ඇවිල්ලා තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා අෂ්ට සමාපatti පංච අභිඥාම ලබාගෙන හිමාල වනයේ අහසින් යන්න පුළුවන් ඉසිවරයෙක් කියන. හැබැයි බුද්ධ ශාසනය නෙමෙයි. හිමාල වනයේ වෙන තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා හිටියේ. ඔය අතරේ විපස්සී බුදුරජාණන් වහන්සේ මහා සංඝ පිරිස පිරිවරාගෙන මේ වනයේ වැඩ ඉන්නවා කියලා ආරංචි වෙලා ඉතින් ඇවිල්ලා නිතර බණ අහලා යනවා. හැබැයි පැවිදි වෙන්න හිතෙන්නේ නැහැ. අර තවුස් පැවිද්දෙම ඉන්න මොකද අහසින් යන්න පුළුවන් සමතේ වඩලා තියෙනවා බණ අහනවා ඒ තාපස පැවිද්දෙම ඉන්නවා. දවසක් එනකොට විපස්සී බුදුරජාණන් වහන්සේ අගසව් දෙනමත් ඇරෙන්න අනිත් 68000ක් සංඝයා අතර සියලු දෙනාම ළිඩ වෙලා. ඒ කාලේ විස සහිත පුෂ්පයන්ගේ ඒ රේණු හුළඟත් එක්ක හමාගෙන ගිහිල්ලා හිමාල වනාන්තරයේ විපුෂ්පක කියලා පීනස් රෝගයක් වගේ හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වුණා කියලා. එතකොට ඒකෙන් විපස්සී බුදුහාමුදුරුවොත් අගසව් දෙනමත් පමණයි කියන ලෙඩ වුන් නැත්තේ. අනෙක් සියලු සංඝයා ඔක්කොම ලෙඩ වෙලා. හුස්ම ගන්න බෑ කැස්ස සෙම බොහොම අපහසුයෙන් වැඩ ඉන්නකොට එදා බුදුහාමුදුරු මුණ ගැහෙන්න එනකොට දැක්ක සංඝයා ගිලන් වෙලා. බුදුරජාණන් වහන්සේට වැඳලා කිව්වා ස්වාමීනි මට පුළුවන් මම බොහොම 이르දි බල සම්පන්න කෙනෙක්. මට පුළුවන් 이르දියෙන් මේ මහ වනාන්තරයේම බෙහෙත් වර්ග එකතු කරන්න. මං ඉක්මනින් බෙහෙත් හදලා මගේ අතින්ම මේ සියලු සංඝයාට උපස්ථාන කරන්න මට අවසරයි කියලා. බුදුහාමුදුරුවෝ අවසර දුන්නා. අවසර අරගෙන තව ශිෂ්‍ය පිරිසත් එකතු කරගෙන කැලේම තියෙන බෙහෙත් වර්ග එකතු කර බෙහෙත් කොට සකස් කර අර 68000ක් සංඝයාට බෙහෙත් කරලා සුවපත් කරා. ඒ සුවපත් කළත් ප්‍රාර්ථනා කරේ Tamanට සසරේ නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තියම ලැබේවා අනාගත බුද්ධ ශාසනයකේ අල්ප ආබාධ ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානෙ ලැබේවා කියලා.
දැන් බලන්න මේ සංසාරි පුරාවටම කර කර ඉන්නේ එකම විදිහේ පින්කම්. එහෙම ඇවිල්ලා මේ මහා බද්ද කල්පේ අපේ බුදුරජාණන් වහන්සේට කලින් පහළ වුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලේ සිටුවරේ. ආයි මනුස්ස ලෝකෙ හිටපු සිටුවරේ. දවසක් තමන්ගේ සේවකයෝ ටිකත් එක්ක කැලේට යනකොට සිටු මැදුර විශාල කරගන්න ගෙට තව කෑලි දෙක තුනක් එකතු කරගන්න හොඳ දැව හොයන්න තමයි කැලේට ගියේ. යනකොට දැක්ක වනාන්තරයේ තියෙන ආරාමයක්. වහලි පැත්තක් කඩාගෙන වැටිලා. කුටිවල වහලි දිරලා. ධර්මශාලාව ගරා වැටිලා. ඒ වෙලේ කල්පනා කරා මට මේ තරම් විශාල සිටු මැදුරක් මාලිගා වගේ ගෙවල් තිබිලත්. ඒ ඉන්න ටිකත් මදි වෙලා මම මේ සේවකයෝ අරගෙන මහා කැලේ ගස් හොය හොය ඇවිදින්. අනේ මේ ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් මේ මහා වනාන්තරයේ මේ ගරා වැටිච්ච කුටි සෙනසුන් වල ආරාමයක වැඩ ඉන්නවා. මං මගේ නිවස හදන්න කලින් ආරාමේ හදනවා කියලා එදා මොකද කරේ? අර සේවකයොත් එකතු කරගෙන භික්ෂුන් වහන්සේලාගේ කුටි හැදුවා. වහල සකස් කරා. ධර්මශාලාව හදලා දුන්නා. අඩුපාඩු ඔක්කොම සකස් කරා. සකස් කරලා සංඝයාගෙන් අවසර අරගෙන කාශ්‍යප බුද්ධ ශාසනයේ ගිලන් හලක් කෙරෙව්වා කියන. ගිලන් අයට ඒ ශාසනය තුළ ගිලම් භික්ෂූන් වෙනුවෙන් ගිලන් හලක් සකස් කරන. එහෙම සකස් කරලා ඒ භික්ෂූන්ට අවශ්‍ය බෙහෙත්හේත් ඖෂධ තමන්ගේ ජීවිත කාලෙ පුරාම සකස් කර කර ගිලන් හලේ තිබ්බ කිය. එහෙම පින්කං කරලා මරණින් මත්තේ ආයි දෙව්ලොව ඉපදුණා. එහෙම ඉපදී දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝක මනුස්ස ලෝකවල ඉපදිලා තමයි අපේ බුදුහාඳුරෝ පහළ වෙන කාලේ ඔන්න මනුස්ස ලෝකෙට එන්නේ. දැන් ඔය බක්කුල හාමුදුරන්ගේ සංසාර ජීවිත කතා ටිකක් ඔය. බක්කුල හාමුදුරුවන්ගේ අපේ බුදුහාමුදුරන්ගේ කාලේ උපතේ ඒ සමහර සිදුවීම් හරි පුදුමයි මේ සංසාර පින කියන්නේ. ඒ උපත ගැන තියෙන්නේ අපේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කාලෙකට කලින් අවුරුදු 60-70කට කලින් තමයි දිව්‍ය ලෝකේ ඉඳන් මනුස්ස ලෝකෙට ආවා. ඇවිල්ලා කොසඹෑනුවර බොහෝම ධනවත් සිටු පවුලක සිටු දියණියකගේ කුසේ පිළිසිඳ ගත්තා. දරුවා කුසට ආපු දවසේ ඉඳන් පුදුම ලැබීමක් ගෙදරට ලැබෙනවා. අම්මටත් දැන් දරුවෙක් කුසට ආවට පස්සේ කුසට නිකන් අපහසුාවක් වේදනාවක් දැනෙන්නේ. අම්මට දරුවා කුසේ පිළිසිඳ ගත්ත දවසේ ඉඳන් පුදුම සහනයක් දැනෙන්නේ. කුසට බරක් දැනෙන්නෙත් නැහැ. ඒ වෙලේ කල්පනා කර අපිට පුදුම ලැබීමක්. අපි වේගෙන් දියුණු වෙනවා. අපිට කීර්ති ප්‍රශංසා ගලාගෙන එනවා. මේ කුසේ වැඩෙන දරුවා නම් මහා පින්වන්ත කෙනෙක්. දරුවා බිහි වුණා සාමාන්‍ය දරුවා බිහි කරනවා වගේ වේදනාවක් නැතුව බොහොම සුවසේම මේ දරුවා බිහි කරා. පුතෙක්. දරුවා බිහි වෙච්ච වෙලාවෙම අම්මා දරුවා අතට අරගෙන කියා හිටියා මහා පින්වන්ත පුතෙක් අපි බිහි කරේ. මේ දරුවා නිසා අපිට පුදුම ලැබීමක් ලැබුණේ. මේ දරුවා බොහෝ කාලයක් නිරෝගීව හිටියොත් අපේ පරම්පරාවල් වලට මේ ලැබීම ලැබෙයි. ඒ කාලේ දැන් බුදුහාඳුරු පහළ වෙන්න කලින් මිනිස්සුන්ගේ විශ්වාසයක් තිබුණා යමුනා නදී ස්නානය කෙරෙව්වට පස්සේ ළමයෙක් ඉපදිච්චකම අදත් ඔය ගංගානම් ගඟේනේ ඔක්කොම මිනිහලු ටික දාන්නේ නාවන්නේ දෙවියන් හැටියට පිළිගන්නේ. ගංගා දෙවියෝ කියලා ඉන්දියාවේ මිනිස්සු වැඩිපුරම ගඟට තමයි වැඳ ඉන්නේ. එතකොට ඒ වගේ ඒ කාලේ යමුනා නදියේ දරුවව නෑවුවොත් ගෙනහිල්ලා ඒකත් පෙරහැරෙන් කිරි මව්වරු ලවා තමයි දරුවව මේ යමුනා නදියට දරුවා ස්නානය කරන්න ඇරිය. කිරි මව්වරු දරුවව අරගෙන ගිහිල්ලා ස්නානය කරවන්න ගෙනහිල්ලා වතුරේ තියලා දරුවා නාවන්න හදනකොටම විශාල මාළුවෙක් ඈත ඉඳන් ගඟේ රළ පාරත් එක්ක ඒ පැත්තට එනවා. එනකොටම බය වෙච්ච අර දරුවා අරගෙන ගිය කිරිමව්වරු ළමයා අතෑරුණා එක පාට කෑ ගහගෙන පැන්න ගොඩට. ආපු ගමන් එක කටටම දරුවා ගිල්ලා කියනවා මාළුවා. මේ බක්කුල හඳුනන ජීවිත කතා හරි පුදුමයි. සසරේ පිනට දැන් මේවත් කෙනෙකුට හිතාගන්න බෑ කොහොමද වෙන්නේ කියලා. එතකොට අර පුණ්‍ය ශක්තිය නිසා කුස තුල දරුවා තොටිල්ලක නිදි කෙරෙව්වා වගේ කුස ඇතුළට එහෙමම දරුවා
කුසේ පිහිටියා කිය. කිසිම අපහසුවක් දැනුන්නේ නැහැ කිය. ඔය සමහර නිකන් අපි කතාවට කියන්නේ මේ පින තියනවා නම් පොලේ ගැහුවත් මැරෙන්නේ නැහැ කියලානේ. එතකොට ඒ වගේ මේ මාළුවා අර දරුවා ගිල්ලට පස්සේ මාළුවට විශාල දැන් අර දේශනාවේ තියෙන්නේ මේ ගිනියම් වෙච්ච තැටියක් ගිල්ල වගේ ඇඟට රස්නියක් දැනෙන්න පටන් ගත්තා. මාළුවා වේගෙන් පීනගෙන ගියා. පීනගෙන ගිහිල්ලා ගඟ දිගේ ගිහිල්ලා බරණැස් නුවර මාළු අල්ලන පිරිසකට මාළුවා දැලකට කොටු වුණා. ලොකු මාළුවෙක්. දැලට අහු වෙනකොටම මාළුවා මැරුණා. පිරිස මාළුව අරගෙන කල්පනා කරා මේ මාළුවා නම් බොහොම විශාල මාළුවෙක්. කෑලි කපලා විකුණනවට වඩා මාළුව පිටිම විකුණ ගත්තොත් හොඳයි කියලා මාළුව කරේ තියාගෙන ලොකු මාළුවෙක් ගානක් කිය කහවණුවයි කිය අරගෙන ගියා. යනකොට බරණැස් නුවර ධනවත් සිටු පවුලක සිටු දියණියක් දැකලා කහවණුවක් දීලා මේ මාළුව ගත්තා. අරගෙන සේවිකාවන් ලව්ව මාළුව කපන්න කලින් පිහි අරගෙන මේ මාළුව මම්ම කපනවා කියලා මාළුවගේ බඩ මැද්දෙන් පිහිය තියලා කපනකොටම දරුවා ඇතුලේ පොඩි දරුවෙක් කෙඳිරි ගානවා වගේ ඇහුණා. මාළුව කපනකොට කුස ඇතුලේ ඉන්නවා දරුවා. කිසිම තුවාලයක් අසනීපයක් නැතුව මාළුවගේ කුස ඇතුලේ ඉඳලා අර දරුවා කොසබෑ නුවර සිටු පවුලකට දරුවා ලැබුණා. ඒ අයට දරුවෝ නැති පවුල. ඒ අය කියන්න ගත්ත අනේ අපේ පිනකට මාළුවෙක්ගේ කුසින් අපිට දරුවෙක් ලැබුණා කියලා ගෙයින් එළියට බහැලා කෑ ගගහ මිනිස්සුන්ට කිව්වා. ඒ වෙලාවේ රජ්ජුරුවෝ ළඟට මොනවා වුණත් රජ්ජුරුවෝ ළඟට තමයි ගෙනියන්නේ. දරුවෝ අරගෙන ගමේ මිනිස්සුත් එක්ක රජ්ජුරුවෝ ළඟට ගිහින් කිව්වා රජතුමනි හිතා ගන්නවත් බෑ කීවා. විශාල මාළුවෙක් මේ විදිහට අද කරේ තියාගෙන යනකොට අපි මාළුව ගත්තා. මාළුව කපනකොට මාළුවගේ බඩ ඇතුලේ මේ ළමයා හිටියා කිව්වා. රජ්ජුරුවෝ දරුවා දිහා බලලා කිව්වා එහෙමනම් නුඹලටත් දරුවෝ නැති නිසා දරුකමට ওই දරුවා තමන්ගේම දරුවෙක් වගේ හදාගන්න අවසර දෙනවා කියලා අවසර දුන්නා. දැන් ඔන්න දරුවා බරණැස් නුවර ධනවත්ම සිටු පවුලක දරුවෙක් හැටියට හදා වඩා ගන්න. දැන් ඔය වගේ එකක් නිකන් හිතන්න ඔහොම පොඩි ආරංචියක් ගියොත්. එතකොට ඕක කට කතාව ලැබුගින්නක් වගේ පැතිරලා යන්නේ නැද්ද? පැතිරිලා යනවා. එතකොට ඔය වගේ දැන් සමහර ඒවා අපිට එකපාරට විශ්වාස කරන්න බැරි වුණා. සමහර දරුවෝ මම දැක්ක පහුගිය කාලේ ඒ දරුවෙක් කානුවකට ඔබලා ගිය දරුවෙක්. ඒ දරුවා ඒ කානුවක් දිගේ ගිහිල්ලා තව ඇතුලේ තියෙන වලකට වැටිලා ඊට පස්සේ දැන් මේක පිරිසක් ඇවිල්ලා අර කානුවට බැහැලා අර මඩ ගොඩ දිගේ ගිහිල්ලා ඒ දරුවා සම්පූර්ණයෙන් මඩේ අරගෙන ඊට පස්සේ ගෙනහිල්ලා ළමයාට සීයේනවා. ළමයා හදාගන්න. එතකොට ඒ ඔබ දකින්න ඇති සුනාමි කාලේ මාස 2ක 3ක දරුවෙක් දවස් 2කට එකමාරකට 2කට පස්සේ හම්බුනේ ඒ අම්මලා කවුරුත් කොහොම හරි වතුරේ යනකොට දරුවා තියලා මාළු දාන අර තියෙන රිජිපෝම් පෙට්ටි වගේ ළමයා පෙට්ටියෙන් තිබ්බා අර පෙට්ටියත් එක්ක පාවි ගියා. අම්මලා තාත්තලා ඔක්කොම මැරලා ළමයා වුණා අර පෙට්ටිය පාවි ඉඳලා. ඒ වගේ පෙර පින තියෙනවා නම් මොන අනතුරු මොන විපත් ආවත් ජීවිතේ බේරෙනවා. අන්තිමට මේ ආරංචිය ගියා කොසඹෑ නුවර දෙමව්පියන්ට. දැන් දරුවා නැති වුණා කියලා අඬා මාළුවෙක් කෑවා නේ මාළුවා ගිහිල්ලා ගියේ කාලයක් ඉන්නකොට ආරංචි වුණා අන්න බරණැස් නුවර සිටු පවුලකට මාළුවෙක්ගේ කුසින් දරුවෙක් ලැබිලා. ඔය නම් අපේ දරුවා තමයි කියලා පිරිසත් එක්ක ආවා. ඇවිල්ලා බරණැස් රජ්ජුරුව ඉදිරියේ මේ කරුණු කියලා දරුවා ඉල්ලුවා. රජතුමා පවුල් දෙකේම අය ගෙන්නලා කරුණු කිව්වට පස්සේ කවුරුත් කැමති නෑ දරුවා දෙන්න. දැන් දරුවා වදපු දෙමව්පියොත් දරුවා ඉල්ලනවා. මාළුවගේ කුසින් ලැබිලා හදාගත්ත දෙමව්පියොත් දරුවගේ අයිතිය කියනවා. ඒ වෙලාවේ රජ්ජුරුව තීරණය කරා මේ පවුල් දෙකටම සමසේ දරුවගේ අයිතිය දෙන්න කියෝ. ඒ නිසා ඒ පවුල් දෙකේම ආදරේ කරුණාව ආරක්ෂාව යටතේ මේ දරුවා හදා වඩා ගන්න කියෝ. හැමෝම කැමති වුණා. ඒ නිසා තමයි බක්කුල කියන්නේ. කුල දෙකක් යටතේ හැදී වැඩිච්ච නිසා තමයි බක්කුල කියන නම වැටෙන්නේ. එතකොට මාස 4ක්
එක බරණැස් සිටු පවුලේ හැදේ වැඩෙනවා කියන. ඊළඟ මාස 4 කොසබෑනුවර සිටු පවුලේ දෙමව්පිය යටතේ හැදී වැඩෙනවා කියන. ඔය විදිහට තමයි බක්කුල ගිහි ජීවිතය තුළ බක්කුල හාමුදුරුවන්ගේ ගිහි කාලේ කතාව විස්තර තියෙන්නේ. ඊළඟට පුදුමාකාර ලැබීමක් ලැබිච්ච ජීවිතයක්. එතකොට ඒ බක්කුල හාමුදුරුවන්ගේ ජීවිතේ ගිහි කාලේ කොච්චර කල් හිටියා කියලා අහලා තියෙනවා. ඈ ගිහි කාලේ මං අහන්නේ. ගිහි ජීවිතේ අවුරුදු 80ක්. පැවිදි වෙන්නේ 80ෙන්. අද 80ෙන් පැවිදි වුණොත් පහවදාට අපවත් වෙලා. අද ඉතින් ආවිස නැහැ නේ එහෙමනේ. එතකොට බක්කුල හාමුදුරුවෝ අවුරුදු 80ෙන් පැවිදිලා තියෙනවා. ගිහි කාලෙම අවුරුදු 80ක්ම හිටියා කියන. ඒ අවුරුදු 80ම කොසබෑනුවර මාස 4යි බරණැස් නුවර මාස 4යි. ගංගානම් ගඟ දිගේ තරුණ වයසට එනකොට කොසබෑනුවරත් බරණැස් නුවරත් මාලිගා 3 බැගින් තිබුණා කියනවා. විශාල සිටු මාලිගාවල් 3ක් තිබ්බා කියනවා එක නගරෙක. ඒ කාලේ ගොඩාක් ධනවත් අය දැන් අපේ බෝසතාණන් වහන්සේටත් ගිහි කාලේ තිබ්බේ රම්මේ සුරම්මේ සුව මාලිගා. ඒ වගේ සීත කාලේට රස්නේ කාලේට ඒ වෙනම ඒ පහසුකම් ඇතුව බොහොම ධනවත් අය වෙනම හදාගෙන තිබුණ මාලිගා. ඒ වගේ නගර දෙකේම මාලිගා 3 තිබ්බා කියනවා. මිනිස්සු ගඟ දෙපැත්ත සරසලා නැවක මණ්ඩපයක වාඩි කරවලා පෙරහැරෙන් ඇවිල්ලා ගඟ දිගේ ඇවිල්ලා මගදී කොසබෑ නුවර ඉඳන් ඇවිල්ලා බරණැස් නුවර අයට බාර දෙනවා කියන. ඊළඟ මාස 4 එහෙයින්. ඒ මාස 4 ඉඳලා ආයි ගඟ දිගේම පෙරහැරින් අරගෙන ගිහිල්ලා කොසබෑ නුවර ඥාති හිතවතුන්ට බාර දෙනවා කියන. ඒ කියන්නේ එච්චර සැප සම්පත් ලැබුණේ ඒ ජීවිතේ පුරාම උන්වහන්සේ නිසා පුදුම ලැබීමක් මිනිස්සුන්ට ලැබෙන්න ගත්තා කියන. එතකොට ඒ බක්කුල හාමුදුරන්ගේ ජීවිතේ මහා පුදුමයි. ඔය අවුරුදු 80 පැවිදි වීම. අවුරුදු 80කට පස්සේ දැන් අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා. උන්වහන්සේ දහම් දෙසනකොට බුදුරජාණන් වහන්සේ ඔන්න බරණැස් නුවර ඉඳන් කොසබෑ නුවරට වැඩියා. ඒ වෙනකොට කොසබෑ නුවර හිටියේ. කොසබෑ නුවර ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ කොසබෑ නුවර ഘോഷිතාරාමේ දහම් දෙසනකොට එදා බක්කුල දැන් ගිහි කාලේ බොහොම ධනවත් සිටුවරේ පිරිස පිරිවරාගෙන බොහොම ධනවත් සිටුවරේ හැටියට බණ අහන්නා. එදා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා දැන් අර සසරේ කොච්චර බුදුවරු මුණ ගැහුණත් බණ ඇහුවට පින් කරාට පැවිදි වෙන්න හිතුන්නේ නැහැ. එදා බණ අහලා අවසන් වෙනකොටම හිතුණා මම පැවිදි වෙනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා වන්දනා කළා කිව්වනේ ස්වාමීනි මම අදම මේ සියලු දේවල් අතහැරලා පැවිදි වෙනවා කියලා බණ අහලා බුදුරජාණන් වහන්සේගෙන් ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවා. බක්කුල හාමුදුරුවෝ පැවිදි වෙලා දවස් 7යි කියනවා කෙලෙස් සහිතව දානි වැළඳුවේ. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? 8 වෙනි දවසේ උදෑසනින්ම සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් 이르දි බල සම්පන්න සිව්පිලිසිඹියා ඇති මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා කියන. ඔය තමයි බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතේ. එතකොට ඒ රහත් වුණාට පස්සේ දැන් පැවිදි වෙලා දවස් 7යි. 8 වෙනි දවසේ රහත් වුණා. පැවිදි ජීවිතේ අවුරුදු කීයක්ද? පැවිදි ජීවිතේත් අවුරුදු 80ක්. එතකොට ගිහි ජීවිතේත් අවුරුදු 80යි. පැවිදි ජීවිතේත් සම්පූර්ණයෙන් අවුරුදු 80යි. එහෙම තමයි අවුරුදු 160 එන්නේ. පැවිදි ජීවිතය තුළ උන්වහන්සේ ළඟ තිබ්බ ආශ්චර්ය අද්භූත කාරණා රැසක් දේශනාවල සඳහන් වෙනවා. ඒ අතර සඳහන් වෙන සමහර කාරණා අපිට හිතනොත් අපි ඔය අහලා තියෙන්නේ කී බොහොමක් විතරයි කී අපි ඔහම අහලා තියෙනවනේ. අරලු ගෙඩියක තරම්වත් බෙහෙතක් අරගෙන නැහැ. ඒව ඇත්ත. හැබැයි උන්වහන්සේගේ ජීවිතේ බක්කුල මහරහතන් වහන්සේ අචේල කස්සප කියලා බොහෝ කාලයකට පෙර මිත්‍රයෙක් හම්බ වෙනවා බක්කුල මහරහතන් වහන්සේගේ මේ අන්තිම කාලේ. එතකොට තමන්ගේ පැවිදි ජීවිතයේ අවුරුදු 80 පුරාම උන්වහන්සේ රැකපු උන්වහන්සේ තුල තිබ්බ ආශ්චර්ය අද්භූත කාරණා ගොඩාක් කියනවා. ඒ අචේල කස්සපට. ඒකේ තියෙනවා බක්කුල හාමුදුරුවෝ ඉරියව් 3යි කියනවා අවුරුදු 80ටම පරිහරණය කරේ. හිටගෙන ඉන්න ඉරියව්වයි
වාඩි වෙන ඉරියව්වයි සක්මන් කරන ඉරියව්වයි විතරයි කියන. එහෙනම් මොකක්ද ඒකේ තේරුම? අවුරුදු 80ක්ම නිදාගෙන තියා නිදාගන්න ඉරියව්වෙන්වත් ඉඳලා නැහැ කියන. හිතන්නවත් පුළුවන්ද අපිට? උන්වහන්සේ සමාදන් වුණා කියනවා ජාගරියානුයෝගය කියලා තියෙන. ඒ දූතාංග අතර තියෙනවා නිදි මරාගෙන නිදාගන්න ඉරියව්වටවත් හැරෙන්නේ නැහැ. කොච්චර අපහසුයක් ආව නිදාගන්න. දැන් අපිට හිතන්න අපිට නිින්දක් අවශ්‍ය වෙන්නේ ඇයි? අපේ කය දුර්වලයි. අපි එක දවසක් නිදාගත්තේ නැත්නම් පහෝදාට ඇඟට පණ නැහැ, අතපය රිදෙනවා, කලන්තේ වගේ ඇස් රිදෙනවා. අපේ කය දුර්වලයි. අපේ කයට නිින්ද අවශ්‍ය අපේ කය දුර්වල නිසා. බක්කුල මහරහතන් වහන්සේට උන්වහන්සේගේ නිරෝගී සම්පත්තිය නිසා කවදාවත් කයට පුංචි අපහසුවක්වත් දැනුන්නේ නැහැ කියන මුළු ජීවිතේ. ඒ නිසා නිදාගන්න තියා නිදාගන්න ඉරියව්වෙන්වත් අවුරුදු 80ක් ඉඳලවත් නැහැ කියලා පැවිදි ජීවිතේ. ආශ්චර්යයක් නෙමෙයිද? ආශ්චර්යය. ඊළඟට බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 80ම පැවිදි ජීවිතේම වාඩි වෙද්දී කවදාවත් කොන්ද හේතු කරලා නැහැ කියන කිසිම දෙයකට. අපිටනේ අපිට ඉන්න බෑනේ. අපි භාවනා කරන්න ඉඳගත්තත් අපි කොහොම හරි හේතුවක් දාන්න හදනවා. ඇයි අපිට අමාරුයි කොන්දේ අමාරුයි තියෙක නිසා. සාමාන්‍ය අපේ කය දුර්වල නිසා. එතකොට බක්කුල මහරහතන් වහන්සේ වාඩි වෙනකොට කවදාවත් කොන්දක් හේතු කරලා නැහැ කියන. උන්වහන්සේ හේතු කරලා වාඩි වෙන්නේ නැහැ කිය. ඊළඟට ගිනිහල්ගේ කියලා තිබිලා තිනවා මේ ජේතවනයේ තිබිලා තියෙනවා ගොඩාක් ආරාමවල තිබිලා තියෙනවා මේ දැන් අද ඔය ආයුර්වේදවල තියෙන අර මේ බෙහෙත් කොළ වලින් දුමාලන මේ ඔය ස්ටීම් බාත් එහෙම දැකලා ඇතිනේ. එතකොට ඒ වගේ ඉස්සර බුදුහාඳුරන් කාලේ විනේ තියෙන එකට ගිනිහල්ගේ සන්තාගාර ඔය වගේ එක නම් තියෙනවා. ඒ ගිනිහල් ගයක් ඇතුළටවත් කවදාවත් ගිහිල්ලා නැහැ කියනවා. නිකන්වත් බලන්නවත් කියලා ගිහින් නැහැ කියනවා. ඊළඟට බක්කුල මහරහතන් වහන්සේ කවමදාවත් අරලු ගෙඩියක තරම් ඒ කාලේ තිබ්බ අර කෝකටත් අයිල වගේ සාමාන්‍යයෙන් තිබ්බ බෙහෙත තමයි අරලු. අරලු ගෙඩිය තමයි බෙහෙතකට ගන්න. අරලු ගෙඩියක්වත් කවදාවත් බෙහෙතක් කියලා තියාගෙන නැහැ කියනවා. නිකන් දිවේවත් තියාගෙන නැහැ කියන කවදාවත්. ඊළඟට උන්වහන්සේට කවමදාවත් ඒ අවුරුදු 80ටම කිසිම කෙනෙකුට කියලා උදව්වක් උපකාරයක් උපස්ථානයක් ලබාගෙන නැහැ කියන. දැන් අපි නම් අනේ මේක පොඩ්ඩක් අරන් දෙන්න. අපිට ඉඳගත්තොත් නැගිටින්නවත් පුළුවන් තනියම සමහරුන්ටනේ. කාට හරි කියන මාව චුට්ටක් අල්ලන්නනේ. ඒක කකුල් හිටි වැටෙනවා. අපිට නැගිට ගන්නවත් අමාරුයි සමහර වැඩි වෙලාවක් ඉඳගෙන හිටියොත්. එතකොට අපි මේ කෝප්පයකින් අත් දෙන්න මෙන්න මේක චුට්ටක් අල්ලන්න මට මේ උදව්ව කරලා දෙන්න. අපේ ජීවිත කාලේ කී දෙනෙක්ගෙන් උදව් ගන්නවද කියලා හිතන්න. බක්කුල මහරහතන් වහන්සේ මුළු ජීවිතේ පැවිදි ජීවිතේ අවුරුදු 80ටම කිසිම කෙනෙකුට කියලා උදව්වක් ඉල්ලගෙන නැහැ කියනවා. කාටවත් කියලා උපස්ථානයක් කරවගෙන නැහැ කිය. එක්ක කකුල් දෙක රිදෙනවා කකුල චුට්ටක් තවන්න කියයි. ඔළුවට තෙල් ටිකක් දාන්න කියයි. ඔළුව රිදෙනවා කියයි. කාටවත් කියලා උපස්ථානයක් ජීවිත කාලෙම කරගෙන නැහැ කිය. ඊළඟට තවත් දේවල් තියෙනවා. ඉතින් බක්කුල හාමුදුරුව මේ කාවවත් පැවිදි කරලත් නැහැ කියන උපසම්පදා කරලත් නැහැ. ජීවිත කාලෙටම සතර පද ගාථාවකින්වත් බණක් කියලා නැහැ කියන. බණ කියපු නැති කෙනෙක්. උන්වහන්සේ බණ කියලා නැහැ. ඒකට හේතුව තියෙනවා උන්වහන්සේට එවැනි අවස්ථාවක් ආවොත් ධර්ම දේශනා කරන්න සුදුසු ධර්ම කතික භික්ෂුවකට ඒ කාර්යය පැවරුවා කියන. උන්වහන්සේ බණ කීවේ නැහැ කියන. එතකොට ඔය වගේ බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතේ අවුරුදු 80ම පුදුමාකාර ඊළඟට උන්වහන්සේගේ ලැබීම කියන්නේ පුදුම ලැබීමක්. අර සීවලී හාමුදුරුවෝ ළඟට මේ ශාසනයේ වැඩිපුරම ලැබීම ලැබිලා තියෙන බක්කුල මහරහතන් වහන්සේට. උන්වහන්සේ බොහෝම ධනවත් සිටු පවුල් දෙකකින් පෝෂණය වෙච්ච එකයි බක්කුල කියන්නේ. පැවිදි වුණාට පස්සේ සති දෙකෙන් දෙකට උන්වහන්සේට 3 සිවුරු හදලා සති දෙකක් කොසබෑ නුවර ඥාති හිතයිශීන් සිවුරු හදලා ගෙනල්ලා පූජා කරනවා. ඒවා සති දෙකක් පොරවනවා කියන්නේ. ඊට පස්සේ සිවුරු අඩුපාඩු තියෙන සංඝයාට ඒවා පූජා කරනවා. ඊළඟට බරණැස් නුවර ඥාතීන් සිවුරු සකස් කරලා 3 සිවුරු පූජා කරනවා කියන අනේ ස්වාමීනි අපේ මේ සිවුරු ඔබ වහන්සේ පිළිගන්න අපිටත් පින් පිනිස. ඊළඟ සති දෙකේ ඒ සිවුරු පරිහරණය කරනවා කියන. සති දෙකෙන් දෙකට
සිවුරු පූජා කරා කියනවා උන්වහන්සේට කොසඹෑ නුවරිනුයි බරණැස් නුවරිනුයි. ඊළඟට බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතය ආශ්චර්ය කරුණු තියෙනවා. පිණ්ඩපාතේ වැඩම කරද්දී යන පළවෙනි තැනදීම තමන්ගේ පාත්‍රයට සෑහෙන්න උන්වහන්සේට දානි ලැබුණා කියන. පළවෙනි තැනින්මයි. ගෙවල් ගානේ ගිහිල්ලා පාත්‍රයට එකතු කරන්න ඕනේ නැහැ කියන. යන තැනින්ම උන්වහන්සේට ප්‍රමාණවත් තරමටම දානි ප්‍රණීත විදියටම ලැබෙනවා කියන. ඒ නිසා ඔය ආශ්චර්ය කරුණු ගොඩාක් තියෙනවා. මොකද මේ දවස්වල මම චුට්ටක් දැන් මෙහෙ ඉන්නකොට මට ටික සතිය දවස්වල පොඩි නිදහසක් තියෙන නිසා බක්කුල හාමුදුරනේ ජීවිත කතාව පොතක් ලියනවා. මම බක්කුල සෑය කියලා චෛත්‍යයක් හදන නිසා පොතක් ලියනවා. මේ පෙබරවාරි වල මගේ උපන්දිනේට මේ පොත එලි දක්වනවා. ඒවත් එක්ක මම ගොඩක් කරුණු හොයනවා. පුදුම කරුණු ගොඩක් මේ බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතේ කරුණු ගොඩාක් මේ ධර්ම ත්‍රිපිටකෙන් කරුණු හොයා ගන්න පුළුවන්. ඒවත් එක්ක අපිට පේනවා පුදුමයි. ඉතින් ඒ උන්වහන්සේගේ ලැබීම ඒ ආශ්චර්ය. ඊළඟට බක්කුල මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අනික් රහතන් වහන්සේලා පිරිනිවන් පානවට වඩා වෙනස්ම විදිහකට. දැන් අපි සාමාන්‍ය හිතන ඔය කොච්චර ඉතින් නිරෝගී සම්පත්තිය තිබුණත් මැරෙනකොට මොකක් හරි ලෙඩක් හැදෙන්නේ නැතිනේ. හිතෙන්නේ නැද්ද එහෙම? ගොඩක් අයට ඉතින් එහෙමනේ අන්තිමට හුස්ම ගන්න බැරි අමාරුවක් හරි එනවන්නේ. හුස්ම යනකොට හිතෙන්න පුළුවන් ඉතින් ඔහොම හිටිය අන්තිම වෙලේ හරි පොඩ්ඩක් හරි අමාරුවක් එන්නේ නැතිනේ කියලා. බක්කුල මහරහතන් වහන්සේ එතකොට සම්පූර්ණ ආයුෂ අවුරුදු 160ක්. දවසක් භාවනා කරනකොට සමාපත්තියෙන් දැක්කා ආයුෂ ගෙවිලා ඉවරයි. අද පිරිනිවන් පාන දවස හරි බොහොම සතුටෙන් භාවනා කරලා භාවනාවෙන් නැගිට්ටා. නැගිටලා ආරාමෙන් ආරාමෙට ඒ නගරේ තිබිච්ච ආරාම කීපයටම වැඩම කරා. ගිහිල්ලා භික්ෂුන් වහන්සේලාට කතා කරා ආයුෂ්මතුනි කුටි වලින් එළියට එන්න. අද මම පිරිනිවන් පානවා. අද මම පිරිනිවන් පානවා ඉන්න කියලා හැමෝම එකතු කරලා තමන් වහන්සේ හිටපු කුටියේ යතුරු කැරැල්ල ඒ කුටියේ අර සංඝයාට දුන්නා කියන. දීලා උන්වහන්සේ අදිෂ්ඨානයක් කරනවා මගේ පැවිදි ජීවිතයේ අවුරුදු 80ටම කිසිම කෙනෙකුට කරදරයක් වෙලා නැහැ, වදයක් වෙලා නැහැ. කාටවත් කියලා මං උදව්වක්, උපකාරයක්, උපස්ථානයක් ලබාගෙනත් නැහැ. ඒ නිසා අද මම පිරිනිවන් පෑවට පස්සේ මගේ දේහේවත් තව කෙනෙකුට කරදරයක්, වදයක් නොවේවා කියලා අදිෂ්ඨානයක් කරා. එහෙම අදිෂ්ඨානයක් කරලා පළඟක් බැඳගෙන එහෙම ටිකක් ඉහළ අහසට පැන නැගලා තේජෝ කසිනෙට සමවැදිලා අහසේ පිරිනිවන් පෑවා. එහෙම පිරිනිවන් පානකොටම ශරීරයෙන් ගිනි ජාලාවක් හටගත්තා. තේජෝ කසිනෙන් පිරිනිවන් පානකොට අහසේ ගිනි ජාලාවකින් ශරීරය වැහිලා අහසෙම සම්මස් නහරලේ ඔක්කොම ඒ ගිනි ජාලාවෙන් අහසෙම දැවුණා කියන. හැබැයි අලුවත් දැලිවත් දූවිලිවත් ඉතුරු වුණේ අහසෙම අතුරුදහන් වුණා. උන්වහන්සේගේ අදිෂ්ඨානයෙන් දෙව් මිනිස් ලෝකයාට නිරෝගී සම්පත්තිය පිණිස වැඳුම් පිදුම් කිරීම පිණිස මාගේ අස්ථි ධාතුන් වහන්සේලා පමණක් පහළට වැටේවා කියලා අදිෂ්ඨානයක් කරන. ධාතුන් වහන්සේලා සමන් කැකුළු ප්‍රමාණයෙන් යුක්ත වර්ණයෙන් යුක්ත ඒ මහරහත් ධාතුන් වහන්සේලා පමණයි කියන පහළට වැටුනේ. අනිත් ශරීරයේ සියලු කොටස් අහසෙම දැවිලා අතුරුදහන් වුණා කියන. දැන් හිතන්න දැන් සාමාන්‍යයෙන් කුටියක ස්වාමීන් වහන්සේ නමක් හැටියට ඉන්න කුටිය ඇඳේ පිරිනිවන් පෑවා නම් භික්ෂුන් වහන්සේලා ඔන්න ආදාහනය කරන්න දර එකතු කරන්න ඕන. දේහේ ඔසවගෙන යන්න ඕනේ. චිතකයකට නංවන්න ඕනේ. ගින්දර එකතු කරන්න ඕනේ. ගිනි දල්වන්න ඕනේ. ඊට පස්සේ ඒවැ අලු අයින් කරන්න ඕනේ. ධාතුන් වහන්සේලා වෙන් කරන්න ඕනේ. කී දෙනෙකුට කරදරයක්දනේ? උන්වහන්සේ හිතුවා ඒකත් කරදරයක්. මගේ ජීවිත කාලේ කවදාවත් කෙනෙකුට කරදරයක් වෙලා නැහැ. ඒ නිසා මගේ කයවත් දේහේවත් පිරිනිවන් පෑවට පස්සේවත් කාටවත් කරදරයක් නොවේවා කියලා තමයි පිරිනිවන් පෑවේ. එතකොට ඒ වගේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා විතරයි කියන ඉතිරි උනේ. ඒ නිසා පින්වතුනි ඒ නිරෝගී සම්පත්තිය දැන් බලන්න ඒක ලැබුණේ සසරේ කොච්චර කාලයක් පින් කරලා තියෙනවද කියලා. ඒ නිසා අපි පින් කරනකොට දැන් අපි නිකන් අනේ අපිට නිරෝගී සම්පත්තිය ලැබේවා කිව්වට එහෙම ප්‍රාර්ථනාවෙන් ලබන්න පුළුවන් දේවල් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි ප්‍රාර්ථනා කළ පමණින් ලබන්න බැරි දේවල් තියෙනවා.
දීර්ඝායුෂ, නිරෝගී සම්පත්තිය, නිවන් අවබෝධය ඒවා ප්‍රාර්ථනා කරා කියලා ලැබෙන්නේ. ඒ පිණිස ප්‍රතිපදාවක් තියෙනවා. අනුගමනය කළ යුතු මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ සසරි පුරුදු කරගෙන යන්න. පුංචි හරි පිනක් කරන්න අවස්ථාවක් ලැබුණොත් පිනක් කරන්න. ලොකූ දෙයක් නෙමේ. සාමාන්‍ය ගිලන් කෙනෙකුට කාට හරි නිකං කවුරු හරි දන්න ඔබට කෑම ටිකක් හදලා දෙන්න අවස්ථාවක් ලැබෙනවා. කෙනෙක් ඉන්න අනේ මට කන්න බෑ මේ දවස්වල කෑමක් කන්න බෑ. කෑම ටිකක් හදලා දෙනවා. බෙහෙතක් අරන් දෙන්න අවස්ථාවක් ලැබෙන. හදිසියේ ස්පිරිතාලයක ලෙඩෙක් බලන්න ගිය වෙලාවක කවුරු හරි දුප්පත් අසරණ කෙනෙක් ඉන්නවා. එක්ක බෙහෙත් රිසිට් එකක් තියාගෙන ගන්න විදියක් නැතුව ඉන්න. එතකොට ඒ වගේ පුළුවන් නම් බෙහෙත් ටිකක් අරගෙන දෙනවා. පුළුවන් තරම් ජීවිතේ ඒ වගේ පින්කම් කරන්න. දැන් මේ ගොඩාක් වියදම් යන මහන්සි යන දේවල් අපිට පින් කරනවා නම් ඕන තරම් ක්‍රම තියෙනවා. සතෙකුට හරි කෑම ටිකක් දෙන එක, ලෙඩක් වෙච්ච වෙලාවක බෙහෙතක් කරන එක, ඒ හැම දෙයක්ම ජීවිතේ පිනක් කරලා ප්‍රාර්ථනාක අධිෂ්ඨාන කරා මට සසරින් නිවන් දකින්නකම් මම මේ කරන පින්කම් වලින් නිරෝගී සම්පත්තිය ලැබේවා, දීර්ඝායු සම්පත්තිය ලැබේවා, ඊළඟට නිවන් දකින්නකම් සුඛාපටිපදා සැප සහිත මාර්ගයකින් කිප්පා විඤ්ඤා කියන ඉක්මනින්ම නිවන අවබෝධ කරගන්න මට ලැබේවා. ඒක තමයි නිවනට යන්න තියෙන මාර්ග 4ක් පෙන්නන. සුඛාපටිපදා කිප්පා විඤ්ඤා සැප සහිත මාර්ගයකින් ඉක්මනින් අවබෝධය ලබනවා. සුඛාපටිපදා දණ්ඩා විඤ්ඤා සැප සහිත මාර්ගයක යනවා අවබෝධ කරගන්න ගියාම අමාරුයි. ගොඩක් වෙහෙසෙන්න වීරිය වඩන්න වෙනවා. කෙලෙස් වලින් පීඩා වැඩි, අවබෝධය අමාරුයි. ඊළඟට දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා සමහරු සසරේ දුක් විඳ බොහෝම දුක් සහිත මාර්ගයක යනවා. හැබැයි ඉක්මනින් අවබෝධ වෙනවා. සමහර අය දුක්ඛාපටිපදා දණ්ඩා විඤ්ඤා සසර ගමනක් දුෂ්කරයි, අවබෝධ කරගන්න ගියාම අවබෝධයත් අමාරුයි. බොහෝම වීරිය වඩන්න වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ රහත් වෙන්න පින තිබ්බත් හැමෝටම මේ රහත් වුණා කියලා රහතන් වහන්සේලාගේ ජීවිතවල සැපසීම වැඩ හිටියේ නෑ. දැන් ලෝසක මහරහතන් වහන්සේ ගැන දන්නවනේ. නිකන් නම කියනකොට මතක් වෙනවා ඇති කොච්චර දුකක් වින්දාද කියලා. සක්මන් කරනකොට සිහි නැතුව වැටෙනවා කියනවා. පින්න පාතේ ගියක් දානයක්. පාත්‍රයට ලැබුණත් වළඳන්න බලනකොට පිලුණු වෙලා කියනවා. සමහර දවස්වලට කලන්තේ හැදිලා ඇදගෙන වැටුණාට පස්සේ අමාරුවෙන් ගිහිල්ලා වතුර ටිකක් බීලා එහෙම වාඩි වෙලා භාවනා කරනවා. උන්වහන්සේගේ ජීවිතේ ඒ වගේ. එතකොට රහත් වුණා. පිරිනිවන් පානකම් දාන්නේ නැහැ. සසරේ විපාක ආව පිරිනිවන් පානකම්. එතකොට සමහර රහතන් වහන්සේලා රහත් වෙනකොටම රහත් වෙලායි බොහොම සැපසේ වැඩ ඉන්නවත් ලැබුණේ නැහැ. ඔබ දන්නවා දැන් බාහ්‍ය දාරුචීරිය දරපතුරු ටිකක් ඇඳගෙන 20ක් වගේ පාරේ දුවගෙන ආයේ මහ පාරේදීමයි බුදුහාඳුරන්ගෙන් බණහලා වාඩි වෙලා ධර්මයේ මෙනෙහි කරනකොට රහත් වුණා. ඒ සැනින් කුලප් වෙච්ච එළ දෙනක් ඇනගෙන ගියා පාරේ හේම මැරලා වැටුණා. බුදුහාඳුර වදාලා මහණෙනි මැරුණා නොවේ පිරිනිවන් පෑවා. නිකලෙස් භාවයට පත් වුණා කියනවා අර එළ දෙන අනින්න මොහොතකට පෙර. එතකොට අපිට පේනවා සමහර ජීවිත රහත් වුණත් උන්වහන්සේලාගේ ජීවිතේ අපිට අර පේන තරම් අපි හිතන තරම් එහෙම බොහොම සැප සහිත ස්වභාවයක් නෙවෙයි. ඒ සසරේ පින්පව් අනුව මේ හැම දෙයක්ම අපිට එන්නේ. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න. පින කියන එක හරීම වැදගත්. නිවන් දකින්න මතක තියාගන්න පින මත තමයි කුසල් වඩන්න අවශ්‍ය පරිසරය හැදෙන්නේ. අපි කියනවානේ පින් නෙමෙයි ඕනේ කුසල් අවශ්‍යයි. හැබැයි පින මත තමයි අපිට කුසල් වඩන්න අවශ්‍ය පරිසරය ඔක්කොම හදලා දෙන්නේ පිනේ. දැන් බලන්න අපිට මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ පිනේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබලා දෙන්නේ පිනේ. සත්පුරුෂ ආශ්‍රය, ධර්ම ශ්‍රවණය. ඊළඟට අපිට කරදරයක් නැතුව කොහොම හරි ජීවත් වෙන්න අවශ්‍ය පරිසරයක්. කොච්චර එදා වේලා කන්න නැතුව දුකක් විඳින ලෙඩක් වුණා බේත් ටිකක් ගන්න විදියක් නැතුව සමහර කරුම කියන්නේ ගියක් හදාගත්තත් එක්ක ගම් වතුරක් කියනවා. නාය යනවා එක්ක ඕන්න ගේ පුපුරලා අයින් වෙන්න කියනවා. එක්ක ගහක් හරි කඩාගෙන වැටෙනවනේ. කොච්චර මිනිස්සු විපත් වලින් දුක් විඳිනවද?
එතකොට එහෙම කරදර විපත් එක දිගට අපිට එනවනම් අපිට හිත හදාගෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නිවන් මගේ යන්නද? නෑ. කරදර. සමහරු කොහොම හරි භාවනා කරගන්න ඕනෑ කියලා හිතනකොට මොකක් හරි කරදරයක් කඩාගෙන වැටෙනවා. භාවනා කරන්න, පින්කමක් කරන්න, ගුණධර්මයක් පුරන්න හදනකොටම කරදර. ඒ නිසා සසර පින කියන එක අපිට ඊටාම වැදගත්. මේ යන මාර්ගයේ කරදරයක් බාධාවක් නැතුව ය아가න්න. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න. ඒ පින හරි වැදගත්. ඒ කරන පින නිතර නිතර සිහි කර කර වඩන්න හිතේ. එහෙම පින්කම් කරනකොට ඔබට ගොඩක් පින්කම් කරගන්න පුළුවන්. ඔබ මේ රටේ හිටියත් ගොඩාක් පින්කම් කරනවා. ඒ ලැබිච්ච අවස්ථාවෙන් පුළුවන් තරම් කවදාවත් පිනට ගරහන්න එපා. බුදුහාඳුරෝ පෙන්නවා පින පුංචි කියලා චූටි පිනකටවත් කවදාවත් ගරහන්න එපා කියලා. අපි කියනවනේ ඌවත් මහ ලොකු පින්කම්ද? ওই චූටි දෙයක් ඕක කරලා ඌව වැඩක් තියනවාද? ඔහොම හිතනවනේ මිනිස්සුනේ. වාජනයකට ජලයේ බිඳුව වැටිලා වාජනයක් ජලයෙන් පිරීලා ඉතිරිලා යනවා වගේ තමන්ගේ ජීවිතේ පුළුවන් තරම් පින් කරගන්න කියනවා. ඒ නිසා ඔය වගේ මම එක දෙයක් කියන්න. ඔබ දන්නවනේ මම ඔය ගොඩාක් ගිලන් ආරාම හදලා තියෙනවා. ගොඩාක් පින්කම් කරනවා. මම ක්‍රෝධ පුටුම දැන් දීලා තියෙනවා 8000කට ආසන්න. හිතා ගන්නවත් බෑ මට. දැන් අවුරුදු ගානක් තිස්සේ යුද්ධය ඉවර වෙච්ච කාලේ උතුරු නැගෙනහිරෙන් හමුදාවත් එක්ක පටන් ගත්ත ගම්මාන අරගෙන රෝද පුටු කිහිලිකරු ඉස්සර මට ඕවා දැන් අලුත් ඒවා හොයන්නත් බෑනේ. මම මාධ්‍ය වලින් කිව්වා ලංකාවේ ගෙවල් වල ඇති එක්ක අම්මා තාත්තා පාවිච්චි කරලා දෙමව්පියෝ මැරුණාට පස්සේ කාටවත් දෙන්නත් බයයිනේ සමහර ඒවා. සමහරු ගන්න බයයි මේක ඒක දෝෂය ඇති කියලා. එහෙම හිතන අය ඉන්නවන්නේ. ඉතින් ගෙවල් වල ඔහේ රෝද පුටු අයින් කරලා කිහිලිකරු එක්ක වහලෙට ගහලා ඔහොම තියෙනවා. ඊට පස්සේ මම මාධ්‍ය වලින් කිව්වා ගෙවල් වල තියෙන කැඩිච්ච ඒවා ඔක්කොම මට ගෙනත් දෙන්න කියලා. මගේ ආයතනේ තියාගන්න ඉඩ නැහැ. රෝද පුටු කිහිලිකරු 2000ක් 3000ක් විතර එකතු වුණා. වාහන වලින් ඇවිල්ලා ගෙනත් දිටි යනවා. ඊට පස්සේ මං හිතන්නේ ලක්ෂ 50ක 60ක රෝද පුටු ලක්ෂ 8ක් විතර වියදම් කරලා ওই වින්කල් ගානකට දාලා අලුත් රෝද දාලා අඩුපාඩු හදලා ඒවා පේන්ට් කරලා හදලා එන දාලා හැදුවා. හදලා හමුදාවත් එක කාලයක් ගම්මානවල අපි පින්කම් කරා. දැන් ඔය වගේ ලොකු පින්කම් කරලා තියෙනවා. හැබැයි මතක තියාගන්න ජීවිතේ සමහර පින් තියෙනවා අපිට අපි කරලා තියෙන ලොකු පිනුත් නෙමෙයි. ඒක අර සියල්ලට වැඩිය හිතට වැඩිච්ච අවස්ථා තියෙනවා. ඔය වගේ මේට අවුරුදු මං හිතන්නේ 20කට වගේ ඇති. මං විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මං ওই කැලණි කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ පළවෙනි අවුරුද්දේ අපි දැන් විශ්වවිද්‍යාලය ඉවර වෙලා යනකොට ඒතර මම පැවිදි වෙලා නැහැ ගිහි කාලේ යනකොට අවුරුදු 80ක විතර වයසක අම්මා කෙනෙක් පාරේ එහෙම වැටලා තියෙනවා. දැන් විශ්වවිද්‍යාල ළමයිනේ ඉතින් අහක බලාගෙන යනවා. ලැජ්ජයි ගොඩක් අයට. නිකන්වත් ගිහිල්ලා මොකද මේ කියලා අහන්න වතුර ටිකක් දෙන්න ලැජ්ජයි. විශ්වවිද්‍යාලේ මැද පාරේ. ඊට පස්සේ මම ගිහිල්ලා උස්සලා අරගෙන ඊට පස්සේ බලපුවාම සීනි අඩු වෙලා. ඊට පස්සේ මම කඩේකට ගිහිල්ලා තේ එකක් ගෙනල්ලා සීනි දාලා තේ එක දීලා ඊට පස්සේ අඬන්න ගත්තා ගෙවල් වල ප්‍රශ්නයක් කියලා කොහොම හරි මොකක් හරි ලොකු ප්‍රශ්නයක් කිව්වා. කුලී ගෙදරින් එළියට දාලා ඔහොම ප්‍රශ්නයක්. ඒ දවස්වල මට අර අපි ඉගෙන ගන්න කාලේ මහ පොළාඹලා මං හිතන්නේ රුපියල් 300ද කොහෙද තිබ්බේ 300 මන් දුන්නා. වෙන දෙන්න දෙයක් තිබ්බේ නැහැ. එතකොට බස් එකේ ඉන්නේ කොහොමද කියලාත් හිතුවේ නැහැ. එහෙම දීලා ඊට පස්සේ මං ඉතින් ඇවිල්ලා කල්පනා කරා මං කරේ විශාල පිනක්. මට ඔය පින ඇති. ඔය පයින් යනවා කියලා කැලණියේ ඉඳන් කෑගල්ලට එනවා කියන පොඩි සෙල්ලමක්ද? පයින් ආව මං බස් වෝල්ට් 6ක් විතර. කිලෝමීටර් 3-4ක් පයින් ආව හිමීට. ඇවිල්ලා කකුළු රිදෙනවා. ඊට පස්සේ මම පාරක් අයින් හිටපු කෙනෙකුට මම නිකන් කිව්වා මේ මට මේ බස් එකේ යන්න රුපියල් 10ක් විතර ගන්න පුළුවන්ද මෙහෙමයි කියලා. ඊට පස්සේ මට 20ක්ද කොහෙද දුන්නා. ඊට පස්සේ මම බස් එකේ නැගලා ආවා. එතකොට මේ අර විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මම කරපු පින. අද මොනතරම් විශාල ස්පිරිතාල හැදුවත් ගිලන් හාමුදුරුවෝ මගේ කාව දැන් 30 ගාණක් ඉන්නවා ස්පිරිතාල හදනවා නොයෙක් පින්කම් කරලා ඔය ඔක්කොටම වැඩිය අර පින
අදටත් මගේ හිතේ තියෙනවා. ඒ නිසා සමහර දේවල් තියෙනවා අපේ ජීවිතේ අපි පුංචි කියලා හිතුවට ඒ කරන පින්කම් ඒ අපි කියන්නේ අර නිකන් පපුවටම වදිනවා කියලා. ඒ කරපු දේවල් ජීවිතේ සිහි වෙනවා. ඒ නිසා පින් කරන්න සමහරලාට කරන පුංචි පිනක් වෙන්න පුළුවන්. නිතර හිතලා බලවත් කරන්න. මම මෙහෙම පින් කරා මම මෙහෙම පින් කරා මගේ ජීවිතේ මේ වගේ පින් කරලා තියෙනවා. ඒවා විශාල බලවත් පින්කම්. ඒ නිසා අපිට නිරෝගී සම්පත්තිය ලබන්නත් නිවන් දකින්නත් අපි සසරේ කරපු පින් අපිට උපකාර වෙනවා. ඒ නිසා පින්වතුනි අද දවසේ බක්කුල හාමුදුරුවෝ ගැන ওই කරුණු නිරෝගී සම්පත්තියට අපිට නිවන් දකින්නත් අපි හැම දිනාටම මේ ධර්ම දේශනාව තුළ අපි රැස් කරගත්ත සියලු පින් අපට ධර්මාවබෝධයේ පිණිස නිවන් අවබෝධයේ පිණිසම අපිට ආශිර්වාදයක්ම වේවා කියලා අපි අධිෂ්ඨාන කරමු.